අපි නමස්කාර කරමු දෙවියන් වහන්සේගේ වචනේ කියන අපි දේව පවුලට අයිති. හාලෙලූයා. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. හාලෙලූයා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග අපි රාජ්‍ය කරනවා. අපි රාජකම් කරමින් දෙවියන් වහන්සේගේ රාජ්‍ය අපි ගොඩනගමින් සිටිනවා. හාලෙලූයා. බයිබලයේ කියනවා ධර්මිෂ්ඨ ක්‍රියාවන් වල යෙදී සිටින්න කියලා. නිතරම ධර්මිෂ්ඨ ක්‍රියාවන් වල යෙදී සිටින්න කියලා. හාලෙලූයා. ස්තුතියි ස්වාමිනී. ඒ වගේම බයිබලයේ කියනවා අපව රාජකීය පූජකයන් කළා කියලා. හාලෙලූයා. ඒ නිසා ඔබ රජ කෙනෙක්. හාලෙලූයා. හවුල් උරුම කරන්න. දෙවියන් වහන්සේගේ ධන සම්පත් සියල්ල අපට තමයි අයිති. හාලෙලූයා. අපි නමස්කාර කරමු. හාලෙලූයා. ඒ වගේම මේ උදෑසන ඔන්ලයින් හරහා අප සමග සම්බන්ධ වන ඔබ සියලු දෙනාම අපි ආදරයෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ස්තුති දෙවියන් වහන්සේගේ යහපත උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් ඔබගේ ජීවිතෙත් මේ උදෑසන ඔබ ස්වාමින් වහන්සේට කියන්න ස්වාමිනී ඔබ වහන්සේ මගේ ජීවිතේ කරන්ට යන දේවල් උදෙසා මම ස්තුති කරනවා. මගේ ජීවිතේ ඔබ වහන්සේ කළා වූ දේවල් ගැන මම ස්තුති කරනවා. ස්තුතියි ස්වාමිනී. ඔබ වහන්සේ ස්වාමිනී මට උතුම් දේවල් යහපත් දේවල් තැන්පත් කර දෙවෙනවා. ඒ නිසා මම ඒවා සියල්ලක්ම මේ පොළවේ අත්පත් කරගෙන භුක්ති විඳින්න යනවා. හාලෙලූයා. ස්තුතියි ස්වාමිනී. ස්තුතියි ස්වාමිනී. අපි දේව පවුලට අයිති. රජ පූජකයන් අපි අපේ රජු නමස්කාර කරමින් උන්වහන්සේගේ නාමය ඔසවමු.
හාලෙලූයා හාලෙලූයා බයිබලයේ කියනවා අපි ලැබුවේ අනර්ග ඇදහිල්ල. හාලෙලූයා ඒක නිකන් සාමාන්‍ය ඇදහිල්ල නෙමෙයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලම තිබෙන ඇදහිල්ලයි. හාලෙලූයා නේ ඔබට පුළුවන් ඒ ඇදහිල්ල තුලින් කඳු පහ කරන්නට. හාලෙලූයා ඔබගේ ජීවිතේ ඔබට එන කුණාටු පීඩා ජය ගන්න පුළුවන් ඇදහිල්ල දෙවියන් වහන්සේ දීලා තිනවා. බයිබලයේ කියනවා ඇදහිල්ල නොමැතිව උන්වහන්සේව ප්‍රසන්න කරන්න බෑ. ඉතින් බොහෝ දෙනා තෝරගන්නේ නැහැ මේ ඇදහිල්ලේ ගමන ගමන් කරන්න. ඒකයි දෙවියන් වහන්සේගේ වචනේ අපි දකින උන්වහන්සේ හෙබ්රු 11 වෙනි පරිච්ඡේදයක්ම ඒ ලැයිස්තුවේ ලිව්වේ ඇදහිල්ලෙන් ගමන් කරන්න පරණ ගිවිසුම ආවන තෝරා ගන්න සිද්ධ වුණා. අලුත් ගිවිසුමෙත් අපි තෝරා ගන්න ඕනේ. ඒ තෝරා ගැනීමක් තමයි දෙවියන් වහන්සේ අපේ ඉදිරියෙන් තබා තිබෙන්නේ. මරණය ජීවනය. මොකද්ද ඔබ තෝරගන්නේ? ඔබ මරණයද තෝරගන්නේ ජීවනයද? යහපතද අයහපතද? ඒක ඊටාම වැදගත්. ආශිර්වාදයේද නැත්නම් ශාපයේද? කවුරුත් කැමති නැහැ ශාප තෝරගන්න නේද? ඉතින් අපි තීරණයක් කරගමු. ස්වාමිනී ඔබ වහන්සේ මට දුන්න මේ අනර්ග ඇදහිල්ලෙන් මම ජීවත් වෙනවා. හාලෙලූයා. අපි නමස්කාර කරමු.
මස්තුති පුදමි මස්තුති පුදන්නෙමි අනර්ග ඇදහිල්ල නිසා එබැවින් මස්තුති පුදමි මුළු හදින් මස්තුති පුදමි මස්තුති පුදන්නෙමි අනර්ග ඇදහිල්ල නිසා මා ලැබුවේ අනර්ග ඇදහිල්ලයි මා ලැබුවේ අනර්ග ඇදහිල්ලයි කිතු යේසුස් කෙලවුම් කරුණ තුලින් දෙවිඳුගේ ධර්මිෂ්ඨකමයි මා ලැබුවේ අනර්ග ඇදහිල්ලයි මා ලැබුවේ අනර්ග ඇදහිල්ලයි කිතු යේසුස් කෙලවුම් කරුණ තුලින් දෙවිඳුගේ ධර්මිෂ්ඨකමයි මා ලැබුවේ අනර්ග ඇදහිල්ලයි අනුග්‍රහය සමාදානය මට වැඩි කර දුන්නේ දෙවිදු දැනගැන්මෙන් හා යේසුස් ස්වාමී තුලින් අනුග්‍රහය සමාදානය මට වැඩි කර දුන්නේ දෙවිදු දැනගැන්මෙන් හා යේසුස් ස්වාමී තුලින් එබැවින් මා ස්තුති පුදමි මුළු හදින් මා ස්තුති පුදමි මා ස්තුති පුදන්නෙමි අනර්ග ඇදහිල්ල නිසා එබැවින් මා ස්තුති පුදමි මුළු හදින් මා ස්තුති පුදමි මා ස්තුති පුදන්නෙමි අනර්ග ඇදහිල්ල නිසා මා ලැබුවේ අනර්ග ඇදහිල්ලයි මා ලැබුවේ අනර්ග ඇදහිල්ලයි කිතු යේසුස් කෙලවුම් කරුණ තුලින් දෙවිඳුගේ ධර්මිෂ්ඨකමයි මා ලැබුවේ අනර්ග ඇදහිල්ලයි මා ලැබුවේ අනර්ග ඇදහිල්ලයි මා ලැබුවේ අනර්ග ඇදහිල්ලයි කිතු යේසුස් කෙලවුම් කරුණ තුලින් දෙවිඳුගේ ධර්මිෂ්ඨකමයි මා ලැබුවේ අනර්ග යේසුස් කිතු යේසුස් කෙලවුම් කරුණ තුලින් දෙවිඳුගේ ධර්මිෂ්ඨකමයි මා ලැබුවේ අනර්ග ඇදහිල්ලයි Hallelujah. කොතරම් යහපත් ස්වාමිනී ඔබට ස්තුති. Hallelujah. දෙන්නේ කතිවරයන් ඔබයි. Hallelujah. ස්තුති ස්තුති ස්තුති. Hallelujah. ස්තුති වේවා ස්වාමී. ඔබ වහන්සේ යහපත් බලවත් දෙවියන් වහන්සේ ස්තුතියි ස්වාමිනී. හාලෙලූයා. බයිබලයේ අපිට කියනවා උන්වහන්සේගේ පොරොන්දු අපි මේක මගේ කියලා අපි විශ්වාස කරන්න ඕනේ. නේද? පොරොන්දු රාශියක් තිබුණා දෙවියන් වහන්සේගේ වචනේ. නමුත් මේ පොරොන්දුව මට අයිති. මේක මගේ. හාලෙලූයා නේද? ඔබගේ නිවසේ යම් දෙයක් තියෙනවා නම්, ඔබ ළඟ යම් දෙයක් තියෙනවා නම්, ඔබ
ඒක අයිති කරගන්නවා නේද? ඔබ කියන මේක මගේ. මේක මගේ. ඒ දෙවියන් වහන්සේගේ වචනේ කියන උන්වහන්සේ යහපත් දේවල් දෙවියන් වහන්සේගේ දරුවන්ට තැන්පත් කර දෙනවා. සුවය ඔබට අයිති, ජයග්‍රහණය ඔබට අයිති, සමාදානය ඔබට අයිති, නිර්භීතකම ඔබට අයිති. බොහෝ දේවල්. ඉතින් මේ උදෑසන අපි කියමු ස්වාමිනී විශේෂයෙන් හොඳ සුවය දෙවියන් වහන්සේ අපිට දීලා තිබෙනවා. ඒක අපිට අයිති. දේව වචනේ ප්‍රකාශ කරන අනුව දෙවියන් වහන්සේ කියන සුවයෙන් සිටීම යහපත් කියලා. අපි ගායනා කරමු. ඒ මාගේයයි මා විශ්වාස කරා. Mage
අපරාධ නිසයි එතු පොඩි කරනු ලැබුවේ මගේ අයුතුකම් නිසයි මට සමාදානය ගෙන දෙන දඬුවම එතුමන් පිට පැමිණුනේ එතුන්ගේ කස පහරින් මාසුවයි එතුමන්ගේ කස පහරින් මාසුවයි අපි එකඟ වෙනවා ස්වාමිනී යේසුස්ගේ කස පහරින් මාසුවයි මගේ රෝග හා යුතුකම් එතුමන් ඉවත් කරමි දැන් හිමි යේසුස් තුල මා නිදහස් හිමි තුවාල ලැබුවේ මාගේ අපරාධ නිසයි එතු පොඩි කරනු ලැබුවේ මගේ අයුතුකම් නිසයි මට සමාදානය ගෙන දෙන දඬුවම එතුමන් පිට පැමිණුනේ එතුන්ගේ කස පහරින් මාසුවයි සුවයෙන් සිටීම යහපත්ය හලෙලූයා සුවයෙන් සිටීම යහපත්ය එතුන්ගේ කස පහරින් මාසුව ලැබූ ප්‍රදී සුවයෙන් සිටීම ඔබ කියන සුවයෙන් සිටීම යහපත් සුවයෙන් සිටීම යහපත්ය සුවයෙන් සිටීම යහපත්ය එතුන්ගේ කස පහරින් මාසුව ලැබූ බැවින් සුවයෙන් සිටීම නැවත වාරයක් ස්තුති ස්වාමිනී සුවයෙන් සිටීම යහපත්ය කොතරම් යහපත් සුවයෙන් සිටීම යහපත්ය එතුන්ගේ කස පහරින් මාසුව ලැබූ බැවින් සුවයෙන් සිටීම යහපත්ය එය ක්‍රියා කරයි ක්‍රියාත්මකයි සුවය බලය ක්‍රියා කරයි එය ක්‍රියා කරයි ක්‍රියාත්මකයි සුවය බලය ක්‍රියා කරයි එය ක්‍රියා කරයි ක්‍රියාත්මකයි රැඳවල්ලය ක්‍රියා කරයි මගේ ශරීරය ක්‍රියා කරයි රෝගයන් පලවා හරි එය ක්‍රියා කරයි ක්‍රියාත්මකයි සුවය බලය ක්‍රියා කරයි එය ක්‍රියා කරයි ක්‍රියාත්මකයි සුවය බලය ක්‍රියා කරයි එය ක්‍රියා කරයි ක්‍රියාත්මකයි රැඳවල්ලය ක්‍රියා කරයි මගේ ශරීරය ක්‍රියා කරයි රෝගයන් නැවත වාරයක් එය ක්‍රියා කරයි ක්‍රියාත්මකයි සුවය බලය ක්‍රියා කරයි එය ක්‍රියා කරයි ක්‍රියාත්මකයි සුවය බලය ක්‍රියා කරයි එය ක්‍රියා කරයි ක්‍රියාත්මකයි රැඳවල්ලය ක්‍රියා කරයි මගේ ශරීරය ක්‍රියා කරයි රෝගයන් පලවායි මගේ ශරීරය ක්‍රියා කරයි රෝගයන් පලවායි මගේ ශරීරය ක්‍රියා කරයි රෝගයන් පලවායි සුවයෙන් සිටීම කොතරම් ස්වාමිනී වේදනාවෙන් ලෙඩ රෝගීව ඒ යක්ෂයාගේ බන්ධනවලට හසු වී ස්වාමිනී ශාරීරික සුවයක් නොමැතිව ජීවත් වෙන හැම කෙනාටම ඔබ වහන්සේ එළිදරව් කරන්න සුවය ඔබ වහන්සේ ගෙන දුන්න බව ස්වාමිනී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුවාල ලැබුවේ
අපව සුව කරන පිණිසයි. නිසා මම යාඥා කරනවා ස්වාමිනී මේ බන්ධන කැඩී බිදී යන්න ස්වාමිනී. මනුෂ්‍යයන්ගේ හදවත් සුව වෙන්න ස්වාමිනී. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම අණ කරනවා මේ ශරීරවල් සුව වෙන්න කියලා ස්වාමිනී. ස්තුතියි ස්වාමිනී. ඔබ අප සමග ඔන්ලයින් වලින් මේ උදෑසන සහභාගී වෙනවා නම් යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට මම සුවය කතා කරනවා. ඔබගේ ශරීරය පුරාවටම සුවපත් වෙන්න කියලා මම අණ කරනවා. ජීවනය ගලායන්ට අණ කරනවා. ශක්තිය ගලායන්ට අණ කරනවා. සුවය ගලායන්ට මම අණ කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. සෑම අභ්‍යන්තර අවයවයකට මම ජීවනය කතා කරනවා. සුවේ වචන කතා කරනවා. යේසුස් වහන්සේගේ තුවාල වලින් ඔබ සුවයි කියලා ඔබ ප්‍රකාශ කරන්න. සුවය ඔබට අයිති. හාලෙලූයා. සතුරාට ඉඩ දෙන්න එපා ඔබගේ මනසට වැරදි සිතුවිලි ගෙන දමන්න. ඔබට සුවය අයිති නැහැ. බලන්න අර කෙනාත් මැරිලා ගියා. ඔබටත් ඒකම තමයි වෙන්න යන්නේ කියලා. ඒ අධෛර්යමත් සිතුවිලි බාර ගන්න එපා. ඔබ කියන්නේ නෑ මම සම්පූර්ණ සුවේ ජීවත් වෙන්නේ. බයිබලයේ කියනවා ගීතාවලි 107:20 උන්වහන්සේගේ වචනය වමින්. ඉතින් ඔබ මේ වචනේ කතා කරන්න. ඔබගේ මුඛයෙන් ප්‍රකාශ කරන යේසුස් වහන්සේගේ තුවාල වලින් මම සුවයි. යේසුස් වහන්සේගේ තුවාල වලින් මම සුවයි. සුවෙන් සිටීම යහපත්. ඒ සුවේ වචනේ මා තුළ ක්‍රියාත්මක වෙනවා. හාලෙලූයා. ස්තුතියි ස්වාමී. ඒ සුවේ වචනේ නිසා තමයි අද අපි අතරම ජීවත් වෙන්නේ. හාලෙලූයා. ස්තුතියි ස්වාමී. අපි දිගටම නමස්කාර කරමු. හාලෙලූයා. බයිබලයේ කියන උන්වහන්සේ අපගේ ආරක්ෂා ස්ථානයයි. ඔබ පිටතට යන විටත් ඇතුළට එන විටත් උන්වහන්සේ ඔබව ආරක්ෂා කරනවා. හාලෙලූයා. ඔබ සිටින්නේ ඇත්තටම ඒ ආරක්ෂාව තුලයි. දෙවියන් වහන්සේගේ බයිබලයේ ගීතාවලිය 91 කියන ඒ ආරක්ෂා ස්ථානය තුලයි. ඉතින් අපි කියමු ස්වාමිනී ඔබ වහන්සේ මට උපකාර දී තිබෙනවා ස්වාමිනී. කරුණාව දී තිබෙනවා ස්වාමිනී. මා අසලින් දහසක් වැටුණත් දසදහසක් දකුණු පසින් වැටුණත් මට කිසි උපද්‍රවයක් පැමිණෙන්නේ නැහැ. මන්ද ඔබ වහන්සේ මාව ආරක්ෂා කරන නිසා. ස්තුතියි ස්වාමිනී. මාගේ උපකාරය ඔබයි. හalleluya ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වෙතම නෙත් ඔසවම්. ස්වාමීන් වෙතම නෙත් ඔසවම්. උපකාර ලැබෙන්නේ එතුමන්ගෙන්. උපකාර ලැබෙන්නේ එතුමන්ගෙන්. ස්වාමීන් වෙතම නෙත් ඔසවම්. ස්වාමීන් වෙතම නෙත් ඔසවම්. ස්වාමීන් වෙතම නෙත් ඔසවම්. ස්වාමීන් වෙතම නෙත් ඔසවම්. උපකාර ලැබෙන්නේ එතුමන්ගෙන්. උපකාර ලැබෙන්නේ එතුමන්ගෙන්. ස්වාමීන් වෙතම නෙත් ඔසවම්. ස්වාමීන් වෙතම නෙත් ඔසවම්. දහසක් වැටුණත් මාසලෙන් දස දහසක් වැටුණත් දකුණු පසින්. දහසක් වැටුණත් මාසලෙන් දස දහසක් වැටුණත් දකුණු පසින්. ස්වාමීන් මගේ උපකාරය වේ. ස්වාමීන් මගේ උපකාරය වේ. ස්වාමීන් මගේ උපකාරය වේ. ස්වාමීන් මගේ උපකාරය වේ.
තොසවම් ස්වාමීන් වෙතමා නෙත් තොසවම් උපකාර ලැබෙන්නේ එතුමන්ගෙන් උපකාර ලැබෙන්නේ එතුමන්ගෙන් ස්වාමීන් වෙතමා නෙත් තොසවම් ස්වාමීන් වෙතමා නෙත් තොසවම් දහසක් වැටුණා මාසලින් රස දහසක් වැටුණා ලකුණු පසේ දහසක් වැටුණා මාසලින් රස දහසක් වැටුණා ලකුණු පසේ ස්වාමීන් මගේ උපකාරය වේ ස්වාමීන් මගේ උපකාරය වේ ස්වාමීන් මගේ උපකාරය වේ ස්වාමීන් මගේ උපකාරය දහසක් වැටුණා මාසලී දස දහසක් වැටුණා ලකුණු පසේ දහසක් වැටුණා මාසලී දස දහසක් වැටුණා ලකුණු පසේ ස්වාමීන් මගේ උපකාරය වේ ස්වාමීන් මගේ උපකාරය වේ ස්වාමීන් මගේ උපකාරය වේ ස්වාමීන් මගේ උපකාරය වේ ස්වාමීන් මගේ ස්වාමිනී ඔබ මගේ උපකාරය ස්තුති වේවා ප්‍රශංසා ගෞරව මහිමය තේජසේ ඔබගේ නාමයටයි Hallelujah, hallelujah. Hallelujah. ස්තුති වේවා ස්වාමී Hallelujah. ස්තුති. Hallelujah. ඔබ හැරලා එකිනෙකාට කියන්න ඔබව ආරක්ෂා කරන දෙවියන් වහන්සේ ඔබ තුලමයි. Hallelujah. ඔබව ආරක්ෂා කරන්නා වූ දෙවියන් වහන්සේ ඔබ තුලමයි. Hallelujah. උන්වහන්සේ ඔබ තුලම සිටිනවා. Hallelujah. Hallelujah. Mahima